සුබ දවසක්. ඉතින් ගොඩක් කාලෙකින් රිවිව් එකක් කරන්න තමයි හදන්නේ. සමහරට ඔයගලන් දැන්ටමත් දන්නවා ඇති මගේ සෝෂල් මීඩියා හරහා ඔයගලන් මගේ සෝෂල් මීඩියා ඇතුළත ඉන්නවනම් මේ මොන වගේ රිවිව් එකක් කරන්නද හදන්නේ කියලා ඔයගලන් දන්නවා. ඒ තමයි මගේ අලුත්ම ෆෝන් එකේ රිවිව් එක. ඉතින් ගොඩක් YouTube එකේ iPhone 17 ගැන ගොඩාක් රිවිව්ස් තියෙනවා. ඒ වගේම තමයි අන්බොක්සිං වීඩියෝස් ගොඩක් තියෙනවා. හැබැයි මට හිතුණා මගේ ගිය පාර 15 Pro Max මගේ ෆෝන් එක අලුතෙන් ගත්තමත් මම ඔයගලන්ට රිවිව් එකක් දුන්නා. ඒකට හේතුව තමයි සමහර මේ හංගන දේවල් තව කෙනෙක්ට ගද්දි කියන්නේ නැති තත්ත්වයක් මම දකිනවා මේ සමහර වීඩියෝස් වල. මම චෝදනා කරනවා නෙමෙයි, නමුත් අපි ඇති සැටියෙන් කියන්න ඕනේ. ඉතින් මුලින්ම මං කියන්නම් අවුරුදු 2කට කලින් මං ගත්ත ටයිටේනියම් මුලින්ම ආපු ටයිටේනියම් ෆෝන් එක 15 Pro Max. මේක 1TB. එතකොට US variant එක. මේක මම US වලින් ගත්තේ. මේකට eSIM විතරයි දාන්න පුළුවන්. ඇත්තම දේ තමයි මේකම අවුරුදු 2කට පස්සේ මම ඕගලන්ට දෙන රිවිව් එක තමයි ෆෝන් එක රත් වෙනවා. ඒක ඇත්ත. හැබැයි රත් වීම ලොකු ඉෂුව එකක් නම් නෙමෙයි. නමුත් මගේ honest review එක අපි එක දිගට ෆෝන් එකේ ෆොටෝස් ගොඩක් කියන්නේ 20ක් විතර ගත්තොත් ෆෝන් එක ටිකක් ලැග් වෙනවා. කියන්නේ පොඩ්ඩක් ස්ටක් වෙන්න බලන්න. හැබැයි ෆුල් ස්ටක් වෙන්නේ නැහැ. නමුත් ස්ටක් වෙනවා. ඒක අපි පිළිගත යුතුයි. කවුරු නැහැ කිව්වත් එහෙම දෙයක් වෙනවා. සහ ෆෝන් එක ඒකට හේතුව ෆෝන් එක ගොඩක් හීට් වෙනවා. ෆෝන් එක මේ ෆොටෝස් ගනිද්දි හීට් වෙනවා ෆෝන් එක. වීඩියෝ කරද්දි හීට් වෙනවා. ඉතින් ඒ අනුව මේ ෆෝන් එකේ තිබ්බ ලොකුම ඉෂුව එක ඒක තමයි. මං හිතන්නේ 17 Pro Max එක ඇල්මිනියම් එන්න හේතුවත් මේ ඉෂුව එක. ඉතින් ඊට අමතරව නම් කිසිම විදියකින් මේ කරදරයක් වෙච්ච නැති ෆෝන් එකක්. මං අදටත් බොරු කියන්න ඕනේ 17 Pro Max එකට වැඩිය මම මේ ෆෝන් එකට ආසයි. ඒකට හේතුව මේක ගොඩක් හයියි. මොකද මේක කීප වරක්ම වැටලා තිනවා. ඉතින් නමුත් කිසිම දෙයක් වෙලා නැහැ. අදටත් අවුරුදු 2ක් පාවිච්චි කළා. හැබැයි මම charge කළා දැන් battery life එක තියෙන්නේ 85 වගේ. 85% වගේ තියෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නෑ. තාම හොඳට charge වෙනවා. හොඳට time එක කියන්නේ ගොඩක් time තියෙනවා battery එක. ඉතින් මේ හින්දා මට මේ ෆෝන් එක recommend කරන්න පුළුවන්. නමුත් අර heat වෙන issue එක තියෙනවා. එක දිගට මේ photos ගනිද්දී එක දිගට video කරද්දී එතකොට අපි වගේ උෂ්ණ අධික රටක අපි මේක මේ හිතන්නකො අපි කාර් එකේ වින්ඩ් ස්ක්‍රීන් එකේ ෆෝන් එක මේ මවුන්ට් කරලා charge එකකටත් කනෙක්ට් කරලා තියෙද්දි ඉරු එළියත් එකට වැටුණොත් පොඩ්ඩක් heat වෙනවා ෆෝන් එක. ඕක තමයි ප්‍රධානම ඉෂුව එක මේ ෆෝන් එකේ. ඒ හින්දා තමයි ඒගොල්ලන් 17 Pro Max එක ටයිටේනියම් මේ නැතුව ඇල්මිනියම් ඇවිල්ලා අර මොකද්ද චේම්බර් එකක් ඒගොල්ලන් දාලා තිනවා අලුතෙන් මේ හීට් වෙන එක නතර වෙන්න. ඉතින් ඒක හොඳ විදියක්. නමුත් 17 Pro Max එකේ තියෙන ඉෂුස් වගේකුත් තියෙනවා. මම ඒ ගැනත් කියන්නම්. මේ ෆෝන් එක හොඳයි. අදටත් මම බොහොම ආසාවෙන් පාවිච්චි කරන ෆෝන් එකක්. ওই ටික තමයි අවුරුදු 2කදී මට ආපු ඉෂුස්. හරි. එහෙනම් ඔයගොල්ලන් හැමෝම බලන් ඉඳපු මගේ අලුත්ම 17 Pro Max ෆෝන් එක මොකක්ද කියලා අපි අන්බොක්ස් කරමු. මොකද ඒ හරහා මම කියන්නම් මේ ෆෝන්ස් දෙකේ අතර තියෙන වෙනස. මම 16 Pro Max එකට ගියේ නැත්තේ ලොකු වෙනසක් තිබ්බේ නෑ ෆෝන් එකේ. ඉතින් ඒ හින්දා නමුත් දැන් මම 17 Pro Max එකට ගිහිල්ලා තිනවා. අපි බලමු. සාමාන්‍යයෙන් මම ෆෝන් ඒ අවුරුද්දෙන් අවුරුද්දට ගන්න කෙනෙක් නෙමෙයි. නමුත් අවුරුදු 2කට පස්සේ මට ගන්න වුණා යම් කිසි හේතුවක් මත. ඉතින් ඒ හින්දා තාම 1TB එකේ භාගයක්වත් පිරලත් නෑ. 1TB ගන්න එකේ වාසි තියෙනවා අවාසි තියෙනවා. ඒ තමයි අපි 1TB තිබ්බම ඇති වෙනකම් ෆොටෝස් වීඩියෝස් ගන්නවා. මොකද කැපැසිටි හොඳ තරම් තියෙන හින්දා. ඊට පස්සේ හැබැයි ආයි අපි මේ ෆෝන් එකක් තව අවුරුද්දකින් දෙකකින් ගද්දි අපිට 1TB තමයි ගන්න වෙන්නේ. මොකද එතකොට නිකන් 512 වගේ පිරීලා ඉවරයි. ඉතින් ඒ වගේ ඉෂුස් උත් තියෙනවා. හරි. එහෙනම් අපි මොකක්ද හිතන්නේ? දැන්ට ඔයගලන් නම් දන්නේ නැති මගේ සෝෂල් මීඩියා හරහා මම ගත්ත පාට මොකක්ද කියලා. ඉන්න තියෙනවා. මේ පාටත් මම ගත්තේ New York Apple Store එකෙන්. US වල සාමාන්‍යයෙන් මම
Apple Store එකෙන්මයි ගන්න මම ගෙන්න ගන්නේ. ඉතින් ඒ සීලු හැමදේම තියෙනවා. 17 Pro Max Cosmic Orange USA variant 1 terabyte. ඔන්න අලුත්ම ෆෝන් එක. ඒක මම ගත්ත Apple Store එකෙන් මේකට සිලිකන් කවර් එක කියන්න බෑ. මේක ක්ලියර් කේස් එක. මේකත් තරමක මිලාදිකයි කේස් එකක් වෙනුවෙන් මම ඒක ගැනත් කියන්නම්. ඊට අමතරව දැන් මම ගලපු ගමන් දාන්න ටෙම්පර්ඩ් ග්ලාස් එකකුත් ගත්තා. මේක නම් Amazon එකෙන් ඕඩර් කරේ. අපි මේක පැත්තකින් තියමු. මුලින්ම ටිකක් පෙට්ටියත් එක්කත් බලද්දි බොක්ස් එකත් එක්ක බලද්දි පොඩ්ඩක් බරයි ෆෝන් එක. සාමාන්‍ය 15 Pro Max එකට වැඩිය 7.16 Pro Max එකත් මේ ටිකක් ලොකුවට ආවේ. මම හිතන්නේ ඒ ගන්නටම ලොකුවට ඇවිල්ලා තින්නේ. මොකද මේකද මුලින්ම ගලවන්න ඕනේ. අපි ක්ලියර් කේස් එක බලමු. සාමාන්‍ය මේක ඔරිජිනල් Apple Store එකෙන් ගත්තේ $49. ඒ කියන්නේ රුපියල් 15000කට ළඟයි. ඒ කියන්නේ 14500ක් වගේ තමයි මේ කාලේ වැටෙන්නේ. ඉතින් ක්ලියර් කේස් එකක් එච්චර ගානකට මං හිතන්නේ ගන්න ඕනේ කියලා. නමුත් මං කියන්නම් ඕගලන්ට දෙයක්. දැන් මේකත් ඒ වගේ මේ ඔරිජිනල් ක්ලියර් කේස් එකක්. මේකත් ඒ ගානමයි. නමුත් බලන්න අර කහ පාට වෙලා නැහැ. ඉතින් ඒක තමයි ලොකුම වාසිය. ඒකට හේතුව දැන් අපි ගන්න සිලිකන් කේස් එක. මේක සිලිකන් නෙමෙයි මේක ප්ලාස්ටික්. ඔරිජිනල් එක ප්ලාස්ටික්. ඉතින් මේ ඒ වාසිය තියෙනවා. කොච්චර වුණත් ඒක මං හිතන්නේ මේ පාට අපි ගන්න ෆෝන් දැන් මම මේ ෆෝන් එක ගත්තත් ඒ කලර් එක මට ෆීල් කරන්න ඕනේ. දැන් මේකත් natural titanium අලුතෙන්ම ආපු ෆෝන් එක මම සාමාන්‍යයෙන් ගන්නේ ඒ අවුරුද්දට රිලීස් කරපු අලුත්ම කලර් එක. ඉතින් මේකත් එහෙමයි. මේක cosmic orange මේ අවුරුද්දේ මේ කලර් එක මේක. ඉතින් මේ clear case එක ගන්න එකේ වාසියක් තියෙනවා. හැබැයි අවාසිය තමයි මෙතන open. ඔරිජිනල් එකේ මෙතන open. හැබැයි එහෙමද කියලා මෙතන damage වෙන්නේත් නැහැ. තව හේතුවක් තියෙනවා. ඒ තමයි මේ ගොඩාක් අය මේ කැමරා බම්ප් එක ආරක්ෂා කරගන්න කැමරා එක ආරක්ෂා කරගන්න කවර්ස් දානවා. නමුත් ඒ කවර්ස් දාන එකෙන් තමන්ගේ කැමරා එකේ quality එක lost වෙනවා. දැන් බලන්න අවුරුදු දෙකක් මං සාමාන්‍යයෙන් බිමත් වැටුණා 10 පාරක් විතර. නමුත් කිසිම දෙයක් කළා නැහැ. ඒ හින්දා Apple එකෙන් මේ කොච්චර වුණත් ඒගොල්ලන් මේ හොඳ ආරක්ෂාවක් දීලා තියෙනවා මේ කැමරා බම්ප් එකට මේ මුකුත් වෙන්නේ නැති වෙන්න. ඉතින් ඒ හින්දා කවදාක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ මේකට මේ ඔය කවර්ස් දාන එක ගැන. ඉතින් මේ බලන්න කිසිම දෙයක් වෙලා නැහැ. ඔරිජිනල් කවර් එක තමයි තිබ්බේ. හරි. කවර් එක බලමු. ක්ලියර් කේස් එක මෙහෙම අරින්න තියෙන්නේ. ගැලවුවා. මේක මං කියන්න ඕනේ මේ පාර දැන් හැම පාරම දැන් මේ ක්ලියර් කේස් එක මේක විතරයි සුදු පාට. නමුත් මේ පාර මේ ඔයගලන්ට පේනවද දන්නේ මේ කේස් එක ක්ලියර් වුණාට මේක ඇල සුදු පාටයි. හැබැයි මං කැමතියි ඒකට. මොකද මේ ටිකක් පොප් අප් වෙනවා මේ තැඹිලි පාට කලර් එක. ඒක පොඩ්ඩක් බැලන්ස් වෙනවා මේ වයිට් කලර් එකෙන්. ඉතින් මේක මෙන්න මේ විදිහට තියෙන්නේ ඔරිජිනල් එක. වව්. පේනවද? මාර ඒ කියන්නේ soft එතකොට මේ weight එක සෑහෙන්න අඩුයි. මේ අලුතෙන් එන එකේ මෙතන තියෙනවනේ කැමරා එක ඇඩ්ජස්ට් කරන එක. ඒකයි මම ඇත්තටම මේ ඔරිජිනල් එකම ගන්නෙ. මොකද සාමාන්‍යයෙන් ඔය අපි අලි එකෙන් හරි මොකකින් හරි ගත්තොත් Amazon එකෙන් හරි මේක හරියටම වැඩ කරන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මේක ඇත්තටම මේ මේකට වැඩිය හරි මේ soft එතකොට ප්ලාස්ටික් තමයි. ඒ කියන්නේ සිලිකන් මික්ස් ප්ලාස්ටික් එකක් විදිහට තමයි මට හිතෙන්නේ. දැන් අලුතෙන් ආපු විදිහට තියෙන්නේ. එච්චරයි. ඔව්. එච්චරයි තියෙන්නේ. ඔව් එච්චරයි තියෙන්නේ. ඒකේ. ඔන්න කවර් එක. රුපියල් 15000ක කවර් එක. මේකෙත් අර විදිහටම මෙතන ඕපන්. ඒ හින්දා පොඩ්ඩක් පරිස්සම් කරන්න වෙනවා. මොකද මේ ඉෂුස් වගේක් ඇවිල්ලා තියෙනවා. මේ අලුත් iPhone එකේ කලර් එක ෆේඩ් වෙනවා. එතකොට ඉක්මනට තුවාල වෙනවා කියන එක. මේක ගද්දි මම ඔක මම වීඩියෝ කෝල් එකක ඉඳලම ඇහුවා මේ අහන්න කියලා මේකේ කලර් චේන්ජ් වෙන එකට මොකද්ද ඒගොල්ලන්ගේ තියෙන සොලියුෂන් එක කියලා කියන්නේ අපිට මාරු කරලා දෙනවද ඒ වගේ.
ඒගොල්ල Apple Store එකෙන් කිව්වේ New York Apple Store එකෙන් කිව්වේ ඒගොල්ලන්ගේ අලුත්ම මේ කියන්නේ මේ ඒ ස්ටොක් එක ඉවරයි මේ අලුත් ස්ටොක් එක ඒවා මේ වලින් නම් තාමත් මේ එහෙම ඉෂුව එකක් ඇවිල්ලා නැහැ කියලා. ඒ හින්දා මම හිතන්නේ කියන්නේ ඕනම ෆෝන් එකක් ලෝකේ ආපු මුල ගන්න එපා කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. දැන් මේ නොවැම්බර් මාසේ ඉතින් මේක රිලීස් වුණේ සැප්තැම්බර් වල. ඉතින් මාස දෙකක් විතර ගිහිල්ලා මං හිතන්නේ කිසිම ෆෝන් එකක් ආපු ගමන් ගන්න හොඳ නෑ මේ මොකද ඉෂුස් ටික ඉවර කරලා තමයි ඒගොල්ලන් මේ ආයි ලොන්ච් කරන්න කියලා මට හිතෙනවා. ඉතින් මං හිතනවා මේකේ ඉෂුව එකක් නැති වෙයි කියලා. අපි බලමු. ඉතින් මොකද මේක රෝස පාට වෙනවා කියනවා ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. හරි එහෙනම් ඉක්මනට අපි මේක ඕපන් කරමු. ඕකේ මාටලි නාට්‍යයේ අලුත්ම මිනිත් රණබාහුගේ ෆෝන් එක වෙන්නේ මේක. ඔයගොල්ලෝ මාටලි නාට්‍ය බලනවා නම් 8:30ට ස්වර්ණවාහිනිය. ඕකේ වෝ ඒ කලර් එක මේ ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. ඔරෙන්ජ් කිව්වට කොස්මික් ඔරෙන්ජ් නමුත් පොඩි මේ පිත්තල පාට අපි කියන්නේ පොඩි පිත්තල පාටකුත් තියෙනවා. ඒ කියන්නේ නිකන් ඒක හරි මේ අමුතු ඔරෙන්ජ් එකක්. ඒක මේ කැත නෑ. හැබැයි ටිකක් මං හිතුවට වැඩිය ලයිට් කලර් එකක් තියෙන්නේ. බලන්න මේකේ තියෙන ලොකුම ඉෂුව එක කියන්නේ මේ පේන්ට් එක මේ මේගොල්ලන්ගේ මේ කලර් එක චේන්ජ් වෙනවා. එතකොට මේක ඉක්මනට ඩැමේජ් වෙනවා. ඔය වගේ දෙයක් තමයි මේගොල්ලන් කියන්නේ. මේ ෆෝන් එකේ කැමරා එක ගොඩක් ලොකුවට තියෙනවා. දැන් මේකේදී පොඩි එකක් තියෙන. ඉතින් ලෙන්ස් එකට මුකුත් දුන්නේ නැහැ. මට තියෙන ලොකුම ඉෂුව එක මේ ෆෝන් එකේ ඒ කියන්නේ දැන් මෙන්න මේ ඒරියා එක ඕපන් නේ. ඉතින් ඕක කලිසම කස්සට අපි දාද්දි හරි ඒ ඇතුළට දාලා මේ යද්දි පේන්ට් එක යයිද කියන එක තමයි. හැබැයි බලමු අපි මේ ඒගොල්ලන්ගේ අලුත්ම මේ ස්ටොක් එක හින්දා මොකද මං හූස්ටන් වලදී මේ එහෙනුත් ගන්න හැදුවා. එතකොටත් සෝල්ඩ් අවුට් කියලා කිය මං හිතන්නේ ඒගොල්ලන් මං දන්නේ නැහැ මේක ඇත්තද නැද්ද කියලා. ඒගොල්ලන් මං හිතන්නේ අර ෆෝන්ස් වල ඉෂුව එකක් තිබ්බ හින්දා ඒ ටික නවත්තලා සති දෙකක් විතර ඒගොල්ලන් අලුත් ස්ටොක් එක දානකම් මේ මම හිතන්නේ විකුණුවේ නැහැ. මොකද මම හෙව්වෙම මේ 1 ටෙරාබයිට් නම් තිබ්බෙම නෑ. මේ සුදු පාටින් විතරක් හරි නිල් පාටින් විතරක් හරි තිබ්බා. ඉතින් ඒ කලර් එකෙන් මම ආස නැති හින්දා මම මේකට අමතරව මම සුදු පාට එක ගන්න හිටියේ. නමුත් මම හිතුවා අලුත්ම කලර් එක ගන්න එක හොඳයි කියලා. ඉතින් ඇත්තටම මේ හොඳයි ෆෝන් එක අලුත් අතටත් අරගෙන සාමාන්‍ය විදිහට දැන් ඉතින් ඩොක් එක හම්බෙන්නේ නැහැ. එකක් වෙනම ගන්න ඕනේ. US ඩොක් එක අපිට අරන් හරියන්නේ නැහැ. ඉතින් අපි ඩුබායි වලින් හරි කොහේ මිඩල් ඊස්ට් රටකින් හරි ඒෂියන් කන්ට්‍රි එකකින් තමයි ගන්න ඕනේ. අපේ ලංකාවට හරියන ඩොක් එක. පාර්ට්නර්ගේ ඩොක් එක තියෙනවා. කේබල් එක ඉතින් ගිය පාරම විදියටම තමයි. අපි බලමු බර. එහෙම ලොකු එකක් නැහැ. මේක නම් බර අඩුයි වගේ කියලාත් හිතනවා මට. ඇල්මිනියම් එක අඩුයි වගේ ගතියකුත් දැනෙනවා. ෆෝන් එක තියලා බැලුවොත් ලොකු වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් මට මතකයි 16 Pro Max එක 15 Pro Max එකට වඩා ටිකක් ලොකුවට පළලට චූටි. හැබැයි මේක එහෙම එකක් නැති බවත් තමයි මට තේරෙන්නේ. නැහැ පොඩි තියෙනවා. යා පල්ලෙහෙන් එකෙන් දිගටි අතට මේ ෆෝන් එක ටිකක් ලොකුයි වගේ තේරෙනවා. ඔයගොල්ලන් ඉස්සරහම එනං ඉතින් මේකත් අපි ගලමු. එතන ලා පාට තැඹිලි පාටක් තියෙන්නේ. මේ තද පාට මේ ෆෝන් එක මං හිතුවා මේට වඩා මහත ඇති කියලා. මොකද මං දැකපු ඒවලුත් එක්ක. නමුත් එහෙම ගතියකුත් නැහැ. හැබැයි කව එක දැම්මම මහතට පේනවා ඇති. ඒ හින්දා වෙන්නේ මට එහෙම හිතුනේ. හරි මම මේ ගලවපු ගමන් ටෙම්පර්ඩ් ග්ලාස් එක දානවා. ඒ හින්දා මට ඔයගලන්ට පෙන්වන්න විදියක් නැහැ. මම මේක තව අවුරුද්දකින් නැත්තම් මාස දෙකකින් වගේ මම කියන්නම් මේ කලර් එකේ චේන්ජ් එකක් වෙනවද නැද්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඔයගොල්ලෝ 17 Pro Max එක ගැන මොකද හිතන්නේ? මේ කලර් එක ගැන මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාන්න. මොකද මේ
අපි හැමෝටම තියෙන එක ආසාවන්. ඉතින් ඒ වගේ තමයි අපිට පුළුවන් කාලේ අපි ආස කාලේ තමන් ආස දේවල් ගන්න ඕනේ කියලා මම හිතනවා. ඒකම මේකේ මේ මම අද මේ කොළපාට ඇඳගෙන ආවෙත් මේ ෆෝන් එක මේ කලර් එකත් එක්ක ගොඩක් මැච් වෙන හින්දා දැන් මේක වගේ හැම වෙලාවෙම හැම ඇඳුමකටම මේ ෆෝන් එක හරියන්නේ නැති වෙයි. නමුත් අලුත් මේ කලර්ස් තුනක් ඇවිල්ලා තියෙනවා. මේ කලර්ස් තුන ගැනත් මම කියන්නම්. මම ඇයි තැඹිලි පාට කලයක් ගත්තේ කියලා. තැඹිලි පාට කලයක් ගත්තේ මේ පාර අලුත් මේක. දැන් තද නිල් පාට ගොඩක් ගන්නවා නම් වැඩි එකෙන් ටිකක් සාමාන්‍යයෙන් ටිකක් වයසින් වැඩි කට්ටියට හොඳයි තද නිල් පාට මම හිතන විදියට. මම එහෙම කියලා මම කියන්නේ අනිත් අයට මේ ගන්න කියලා ගොඩක් අය මේ තැඹිලි පාට කලයකට කැමති නැහැ. නමුත් මට ඕකේ. මොකද මේ පොඩි දැන් හර්මස් වගේ බ්‍රෑන්ඩ් එකක තියෙන්නේ මේ වගේ කලර් එකක්. ඉතින් ඒක ඒ වගේ කලර් එකක්. ඉතින් මිනිස්සු ආස කලර් එකක්. ඉතින් මටත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මම එහෙම එකම කලයකට කොටු වෙන කෙනෙක් නෙමෙයි. ඉතින් මම මේක ගත්තා. මට පොඩි පොප් අප් එකකුත් තියෙන්න ඕනේ හින්දා මම ලයිෆ් එකේ අලුත් වෙන්න ඕනේ හින්දා අලුත් දෙයක් ගත්තා. මට අලුත් වෙච්ච ඒ ෆීලින් එක ඕනේ හින්දා වයිට් කලර් එක ගත්තොත් ඔයාට ඕනම කවර් එකක් යූස් කරන්න පුළුවන්. හරි ලස්සනයි. නමුත් ඒක වයිට් නෙමෙයි ඒක සිල්වර් කලර්. ඉතින් වයිට් උනා නම් මම වයිට් එකට යනවා. නමුත් ඒක සිල්වර් කලර් මේ එකක්. ඉතින් සිල්වර් කලර් කියන්නේ සාමාන්‍යයෙන් ඕනම ෆෝන් එකක කලර් එකක්. ඉතින් ඒකට මම එච්චර උනන්දු නෑ. ඉතින් මම මේකට ගියා. බලන්න මේ ග්‍රීන් එකට මේක හරි ලස්සනයි. මේකට කවර් එකක් වෙන මම දානවා නම් කොළ පාට මේ වගේ කලර් එකක් තමයි මම යූස් කරන්නේ. මේ එතකොට හරි රිච් ලුක් එකක් එයි කියලා හිතනවා. හරි එහෙනම් ඔන්න මම වගේ අලුත්ම ෆෝන් එක ඔයගලන්ට පෙන්නුවා. මේකට මට ගියේ ඩොලර් 520 නෑ 1500 කොහොමරි මට ගියේ ලක්ෂ 5යි 25ක් වගේ 1 ටෙරාබයිට් මේක. ලංකාවේ නම් මම හිතන ලක්ෂ 6කට වඩා හෝ ඊට කිට්ටු හරි තමයි ගන්න වෙන්නේ මේක. නමුත් මං නිව්යෝර්ක් ඇපල් ස්ටෝර් එකෙන්ම ගත්තේ හින්දා මට ඒ ගානේ විතරයි ගෙවන්න උනේ. නමුත් ටැක්ස් එකක් ක්ලේම් වෙනවා. එතකොට ඩොලර් තව 110ක් දෝහෙද මේකට මේ ඇඩ් වෙනවා. එතකොට ඉතින් තව රුපියල් 30000ක් 40000ක විතර තව අපි ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. එහෙ ක්ලියර් කේස් එකත් 15000ක් විතර වෙනවා. එතකොට කොහොමද 525යි 530යි 540ක් වගේ තමයි මේ ෆෝන් එක උනේ. ඉතින් ඒ ගානට මං හිතන්නේ ලංකාවේ 1 ටෙරාබයිට් ගන්න හම්බ වෙයි කියලා US වේරියන්ට් එකක්. පුළුවන් නම් ඉතින් මේක හරි වටිනවා. මං නැහැ කියන්නේ. එහෙනම් ජයවා තව රිවිව් එකකින් තව මා ටෙලි නාට්‍ය බලන්න දිගටම ඉස්සරහට ගොඩක් වෙනස් වෙනවා. ඒ වගේම තමයි මට ඔයගලන්ට සමහර විට තව සුභාරංචියක් දෙන්න පුළුවන් වෙයි. තව සති 3කින් විතර මම තව ප්‍රොජෙක්ට් එකකට ලෑස්ති වෙනවා. ඒ වගේම මේක බලන හැමෝටම කියන්නේ දැන් මේ දවස්වල මම කෙට්ටුයි කියලා ගොඩක් කමෙන්ට්ස් ඇටෙනවා. ඒකට හේතුව මම ලෑස්ති වෙනවා කොළඹ ෆැෂන් වීක් එකට මේ අවුරුද්දේ. ඊට පස්සේ මම ආයෙ පොඩ්ඩක් මහත් වෙයි. නමුත් මම ඒකට ඩයට් කරනවා. ඔන්න ඔය හේතු හින්දා තමයි. ඉතින් මම මේ වීඩියෝ එක බලන අයට ඒකට උත්තරයක් හම්බුණා. එහෙනම් ජය වේවා. හැමදාම මාටෙල් නාට්‍ය බලන්න. එතකොට මගේ අලුත් ප්‍රොජෙක්ට් එකක් එන්න තියෙනවා. ඒ ප්‍රොජෙක්ට් දෙකක් එන්න තියෙනවා. ඉතින් ඒ ප්‍රොජෙක්ට් එක එනකන් අපි ඉමු. ඒ හරහත් ඔයගලන්ට මම අලුත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ජය වේවා නෙමෙයි ජය කරගමු. මහන්සි වෙන්න.